වයස අවුරුදු කීයද පැවිදි වෙන්නේ? අශින්නයි මම ගෙදරින් ආවේ 3:00මාරෙන් 4 ඒ කාලේ නම් පටන් ගමු කතන්දර. ඔව් ඔන්න 4න් මම මගේ ගම තිස්සම හරාමේ. ඉතින් අපේ නායක හමුදුර දවසක් මගේ සිය ගෙදරට තාන්ට වැඩියා. ලස්සනට එක පාටින් සිවුරු ඇඳගෙන. දැන් මම දන්නේ නැහැ කවුද කියලා තාම. ඉතින් මම මුලින් බය වුණා පොඩ්ඩක් අර සිවුරේ පාටට. එක පොලිමට නෙන්නේ. මම පොඩ්ඩක් බය වෙලා අම්මට මුවා වුණා. ඊට පස්සේ දැන් මම චුට්ටක් බලන් හිටියා මොකද්ද මේ කවුද එන්නේ ලස්සනට වඩිනවනේ අපි දුවලපන් ළමයිත් එක්ක ඉන්නකොට ඒ වයසට මම එහෙම දැක්කමයි ප්‍රසන්න භාවය. ඉතින් මම අම්මගෙන් ඇහුවා අම්මේ මේ කවුද වඩින්නේ? වඩින්නේ නෙවෙයි එන්නේ කවුද ඇහුවා දන්නේ නැහනේ. අම්මා කිව්වා මේ පුතේ එන්නේ හාමුදුරුවෝ දානෙට. මං ආයෙ පොඩ්ඩක් බලන් හිටියා. ඒත් එක්ක මට හිතුණා මමත් යන්න ඕනේ කියලා උන්වහන්සේලාත් එක්ක. මම කිව්වා අම්මේ මට යන්න ඕනේ. මහාන වෙන්න නෙවෙයි මට හාමුදුරුවෝත් එක්ක යන්න ඕනේ. දැන් අම්මා හිතන්නේ මේ පොඩි දරුවා වෙහිනවට කියනවා පොඩි කමට. පොඩි කමට ඉතින් අපි කියනවානේ මුකරි කමට ළමයි. මං දෙවෙනි පාරත් කිව්වා. තුන්වෙනි පාර කිව්වා අම්මට තේරුණා වැඩේ දැන් හරි කියලා. අම්මේ දම් බාර දුන්නා. පන්සලට ගිහිල්ලා දෙපාරක් හිටුවේ නෑ. විශේෂත්වය අපේ අම්මට ඒ වෙද්දි මම විතරයි හිටියේ පුතෙක්ට. ඉතින් අම්මා දෙපාරක් හිටුවේ නෑ. ඒක සංසාරේ පින ඇත්තටම 3:00මාරයි. 3:00මාරයි. 3:00මාරෙන්. ඉතින් ඇත්තටම දැන් අම්මාගේ සිතුවිල්ල සංසාරේ පතාගෙන ආපු දෙයක්. නිසකව ඉතින් ඒක කතා දෙකක් නෑ. දැන් මොකද ඒ වයසක ළමයි දැන් මම බණ්ඩ වඩිනවනේ. අම්මගේ තුරුලේ